Hello ළමයි, welcome to back my YouTube channel. මට රසම රස රෙසිපි එකක් අරන් ආවා. ඉතින් මේක මං කලින් හදලා තියෙනවා. හැබැයි මේ විදිහට හදලා නැහැ. මමත් මේක YouTube එකෙන් දැකලා තමයි try කරේ. හැබැයි ළමයි මං හිතුවටත් වඩා රසට මේක ආවා. ඉතින් රෑට කන්න මේක ගොඩාක් හොඳයි කියලා මං හිතනවා. මාත් මේක first time හැදුවේ අපේ ගෙදර රෑ කෑමට. ඉතින් මේ විදිහට මේ රොටි ටික හදාගෙන රසම රස චිකන් කරි එකක් එක්ක පොල් සම්බෝලයක් හදාගත්තාම රෑ කෑමට ඉතින් වෙන මොනවද නේද? ඒ හොඳටම ඇති. ඉතින් මේ තියෙන්නේ ළමයි දිය රොටි. ඔයාලා දිය රොටි මං හිතන්නේ කාලා ඇති. හැබැයි මේ විදිහට එළවලු ඇඩ් කරලා තව පොඩි රහසකුත් මේකේ තියෙනවා. ඒ විදිහට හදලා නැතු ඇති. ඉතින් එන්න අද මගේ වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. අපි කොහොමද මේ රසම රස රෙසිපි එක හදාගන්නේ කියලා බලමු. මුලින්ම මම මෙන්න මේ විදිහට ටිකක් ගැඹුරු භාජනයක් ගන්නවා. ඉතින් මං අද පාන් පිටි 250කින් තමයි මේක හදාගන්නේ. පාන් පිටි 250කට තමයි මම මේ ඇඩ් කරන දේවල් ඇඩ් කරගන්නේ. ඉතින් පාන් පිටි 250න් මට අන්තිමට හොඳට ලොකු ප්‍රමාණයේ රොටි 10ක් විතර හදාගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මම මේ පාන් පිටි එකටම පොඩියට කපාගත්ත රතු ලුණු ගෙඩි 4ක්, අවු මිරිස් කරල් 2ක්, තව පොඩියට කපාගත්ත කැරට් ටිකක්, ඒ වගේම පොඩියට කපාගත්ත තක්කාලි කෑල්ලක්, ඒ වගේම ලුණු කොළ ටිකකුත් මම පොඩියට කපාගෙන එකතු කර ගන්නවා. ලුණු කොළ වගේම අපිට පුළුවන් ලීක්ස් වගේ දෙයක් උනත් පාවිච්චි කරන්න. ඊට පස්සේ මම රස අණුව ලුණු ටිකක් එකතු කරලා කෑලි මිරිස් ටිකකුත් එකතු කර ගන්නවා පොඩ්ඩක් සැර වැඩි වෙන්න. ඊට පස්සේ ලස්සන පාටක් ඕනේ නේද? ඉතින් අපි කෑම එකක් රස විඳින්න කලින් ඇස් දෙකෙන් බලන්නේ ළමයි ඒ කෑම එක රස විඳින්නේ. ඒ හින්දා මං කහ ටිකකුත් ඇඩ් කරා. මේක තමයි මගේ රහස. මං ඔයාලට කිව්වත් නේද? ඉතින් ළමයි මේකට බිත්තර දෙකකුත් ඇඩ් කරගන්න. එතකොට අපේ රොටි ටික හරිම රසට මාරම soft ගතියට එනවා. ඉතින් ඒ ඔක්කොම ඇඩ් කරගෙන ඉවර වෙලා මෙන්න මේ විදිහට හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් අපි අද හදාගන්නේ දිය රොටිනේ. වෙනදා වගේ රොටි මිශ්‍රණය ඝනකමට හදාගන්නේ නැහැ. ඉතින් ඔයාලත් පාන් පිටි ටිකට මේ වගේ වතුර එකතු කරගෙන හොඳට දියාරු මිශ්‍රණයක් තමයි ළමයි හදාගන්න ඕනේ. මම මේ කරන විදිහට ඔයාලට අතට දැනෙන විදිහට දියාරු මිශ්‍රණයක් හදාගන්න. මම ඔයාලට පෙන්නන්නම් කොයි වගේ ඝනකමකටද අපේ රෙසිපි එක අපි හදාගන්න ඕනේ කියලා. ඔන්න ඉතින් අපේ මිශ්‍රණයත් හදාගෙන ඉවරයි. මෙන්න මේ විදිහට ටිකක් ඝනකමට ගොඩාක්මත් ඝනකමට නැතුව මේ ගානට මේ පදමට ඔයාලත් මේ මිශ්‍රණය හදාගන්න. ඔයාලට වතුර වෙනුවට මෙතනදී පොල් කිරි උනත් ඇඩ් කරන්න පුළුවන් ළමයි. හැබැයි මම නම් ඉතින් වතුර තමයි ඇඩ් කරගත්තේ. ඊට පස්සේ දැන් අපිට රොටි ටික හදාගන්න මෙන්න මේ වගේ පෑන් එකක් ඕන වෙනවා. ඉතින් පෑන් එකට තෙල් ටිකක් දාලා තෙල් ටික හොඳට රත් වෙනකන් තියාගන්න. නැත්තම් අපේ රොටි ටිකක් ගලව ගන්න අමාරු වෙනවා. තෙල් ටික හොඳට පෑන් එකේ රත් වෙනකන් මේ විදිහට තියාගන්න. තෙල් ටික පෑන් එකේ පුරාවටම හොඳට ගා ගන්න. මොකද අපේ රොටි එක අපි ටිකක් ලොකුවට හදා ගන්නවනේ. ඉතින් මේ විදිහට තෙල් ටික හොඳට රත් වුණාම මේ වගේ හැන්දකින් ඔයාලගේ මිශ්‍රණය පෑන් එකට දාගෙන මේ විදිහට ඒ හැන්දෙන්ම ටිකක් තුනී කරගන්න. ගොඩාක් තුනී කරගන්නත් එපා.
ගොඩාක් තුනී කරගත්තොත් අපිට රොටි ටික ගලව ගන්න ටිකක් අපහසු වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට එක පැත්තක් හොඳට තැම්බීගෙන එද්දී අපි රොටි එක අනිත් පැත්ත හරව ගන්න ඕනේ. මොකද අපි මේ රොටි එකේ දෙපැත්තම හොඳට බැද ගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ අපේ රොටි එක අනිත් පැත්ත හරව ගත්තට පස්සේ මේ විදිහට දෙපැත්තම හොඳට හරව හොඳට රොටි ටික බැද ගන්න. ඊට පස්සේ ඒක ලිපෙන් බා ගන්න. ඉතින් මම මේ විදිහට දෙවෙනි රොටි එකත් පෑන් එකට ඇඩ් කර ගන්නවා. ඉතින් ඔයාලා හැම වෙලේම මතක තියාගන්න මිශ්‍රණය අපි පෑන් එකට දාගන්න කලින් තෙල් ටිකක් අනිවාර්යයෙන්ම පෑන් එකට එකතු කරන්න. ඒ තෙල් ටික රත් වෙන්න දීලා මිශ්‍රණය එකතු කරන්න. නැත්නම් අපිට රොටි ටික ගලව ගන්න අපහසු වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලත් රොටි ටික ඔක්කොම ටික හදාගන්න. ඉතින් ළමයි මේ තියෙන්නේ මං ඒ විදිහට හදාගත්ත රොටි ටික. බලන්නකෝ ඒ ටිකේ ලස්සන ඇස් දෙකට හරිම ලස්සනයි නේද? කැරට්, එතකොට ලුණු කොළ, ඒ වගේ පාට ලස්සනට තියෙනවා. කොළ පාටට කහ පාටට ලස්සනට තියෙනවා. එළවලු වලට කිසිම හානියක් වෙලා නැහැ. මේ එළවලු කනකොට උනත් අපිට දැනෙනවා ගොඩාක් තැම්බිලා නැහැ. හරි රසට කන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ රොටිත් එක්ක කන්න චිකන් කරි එකක්, පොල් සම්බෝලයක් වගේ දෙයක් හදාගත්තාම හොඳටම ඇති. ඉතින් රෑ කෑම වේලෙට මේ වගේ ලේසියෙන් හදාගන්න පුළුවන් රසවත් කෑම ඔයාලත් දන්නවනම් කමෙන්ට් එකකින් දාගෙන යන්න. ඉතින් මේ රෙසිපි එක ඔයාලා try කරොත් රස කොහොමද කියලා අනිවාර්යයෙන්ම මටත් කමෙන්ට් එකකින් දාන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. ඒ වගේම අද මගේ රෙසිපි එක හොඳයි නම් channel එකත් subscribe කරලා like එකකුත් දාගෙන යන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.